සෙටමන් කරන දේ හිතා ගන්නවත් බැහැ. තරංගත් සැපක් දුන්නා ඊට වඩා සැපක් අලුත් මෙට්ටෙන් හම්බුණා. මට ඉන්න බෑ. ඔයා ඕන. තාන යන්නකෝ. අදේනවා. බලැස්සලා ඉන්න. හැමිනෙන්නේ දඟලන්නේ නැතුව රූල්ස් පෙඩල් 3 දෙනා වගේ වරගෙන අපි. අපි එන්නේ නැහැ යකෝ. අපි එන්නේ නැහැ. කෝල් එක ගන්න නැද්ද? මං කිව්වනේ ගන්නේ නැහැ කියලා. ඇත්තමයි සර්. සර් මේ කැම්පස් එකේ අක්කලා එක්ක නටපු නැටුම් මාත් එක්ක නම් ලේසි වෙන්නේ නැහැ සර්. ඔබ මට මොනව කරන්නද බා? සර්ට මං කරන දේ හිතා ගන්නවත් බැරි. සර්ට මේක ගොඩින් බේර ගන්න ඕන නම් හවස 5 වෙනකම් වෙලා ඇති. අනේ සර් මේ බලන්නකෝ. මොකක්ද ආලෝක? මොනවද මේ යන්නේ? මොකක්ද බං? මට නම් බලන්න තිරිකිතයි. සර් බලා ගන්න. මේ හුත්ති මාව ඉවර කරන්න හදන්නේ. ඇයි මේ? ඇයි කියන්නේ? ඇයි ඔක අදගත්තේ? නිකන් ඉන්නද කියන්නේ? ඔව්. අතාදියා බලාගෙන ඉන්නේ. ඉතින් බලාගෙන ඉන්නේ. චුප්ප කරවන්න. දැන් බෑ. ඇයි මේ? තව කට්ටිය දැක්කොත් කවුරු දකින්න දන්නේ මේක ඇතුළේ අපි දෙන්න විතරයිනේ. ඇතුලේ ඉන්නේ අපි දෙන්නා විතරක් වුණාට එළියේ තමා තව කට්ටිය ඉන්නවා. එළියේ ඉන්න අයට ඇතුළේ තියෙන දේවල් පේන්නේ නැහැ නේ බබා. එයාලා දැන් ඇතුළට එනවනේ. බ්‍රෝඩ් වැඩ කරන්න එපා. විශ්නා කොහමද? අලා බලා මහා වේසියක්. ඔව් වේශ්‍යක් තමයි බබා ඒකනෙවත් එක්ක නිදිය ගත්තේ. thank you මට ෆන් එකක් දුන්නාට. ඉතින් මතෝ මරනවා. කලාව මරන්න කලින් ඔබ ජීවත් වෙලා ඉන්න එපයි. සමීර මු අරන් පලයන්. එන්න බලන්න. බෝ මරනවා. එන්න බෑ. එන්න බෑ. එන්න බෑ. මාව මරන්න බලින් එක්ක දිලා ඉන්නවා. බරයන්. thank you කලා. කොල්ලට කරදරයක් එම කරන්න එපා. ඌ හොඳ එකක්. හොඳ නිසානේ මම හොයාගෙන ආවේ. පියම්. පොඩ්ඩක් ඉන්න මොනිකා. මම ක්‍රිෂාන්ගේ ඇඳුම් ටික ගන්නම්. Hello, Randy. Good morning. Good morning. Good morning, good morning. මොකද අද නිකම් පිපිලා? ඊයේ රෑ අපි මාර සතුටින් හිටියේ. තරංග හොඳ සැපක් දීලා වගේ. තරංගත් සැපක් දුන්නා ඊට වඩා සැපක් අලුත් මෙට්ටෙන් හම්බුණා. අඩෝ. මෙට්ටි ගත්තද? ඔව් ඊ හවස මං යනකොට අරගෙන ගියේ.
අපි අලුත් මෙට්ටේ උඩ හෙට දැඟලුවා මෙහෙට දැඟලුවා මටක් වෙනකොට මට ආයෙත් ගෙදර යන්න හිතෙනවා කොහමද මෙට්ටේ ආතල්ද ආතල් එක ගහනකොට දෙක වදිනවා එහෙමද එහෙනම් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ඕනේ බලපන් සුහානි එක් කරගෙන ඇවිල්ලම් බලපන් අටෝමි මේක මැරෙන්නේ නැහැ බං වස්තු කොහමද මැනිකේ රැන්ඩි මට ඔයාව දෝන්න. අත ඇයි පැටියෝ මොකද මේ හදිසි මට ඉන්න බෑ ඔයා ඕන. තන එන්නකෝ. හරි පැටියෝ මං එනවා අද එනවා බලෑස්තලා ඉන්න මේ මට ඒවයින් වැඩක් නෑ. මම මේ ෆුල් ගේමක් දෙන්නේ උඹලා දෙන්නවත් එක්කගෙන මේ රටින් පිට වෙන්න. කොහෙද ඉතින්? උඹලට කිසි උනන්දුවක් නෑනේ. මට ලංකාවෙන් යන්න වෙන්නේ. සත්‍යප්‍රිය බ්ලැක්මේල් කරගෙන නිලියක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. දැන් මට එච්චරයි ඕනේ. එතකොට මෝඩි උඹ නිකම්ම මොනිකට අහු වෙනවා. මං ජනප්‍රිය වුණාට පස්සේ යාට මගේ ළඟට එන්න තිය හිතන්නවත් බෑ. හරියන උඹ එන්නේ නෑනේ. උඹ ඕන දෙයක් කරගන්න. සාරා උඹ මොකද කරන්නේ? මේ මං එනවා බා. මට මෙහෙම ඉන්න බෑ. මේ උඹලා යනකොට මාව එක්කම බලන්න. හැමිනෙන්නේ දඟලන්නේ නැතුව රූල්ස් පෙඩල් 3 දෙනා වගේ වරෙන් එන්න අපි. අපි එන්නේ නෑ යකෝ. අපි එන්නේ නෑ. සාරා පැඩපා. සුදේශ් පුතාලගේ අම්මලා කතා කරාද? කතා කරන්නේ. දැන් කොහොමද ඔයාලා පාඩම් වෙන්නේ? කවුද අපි පාඩම් කරන්නේ? තව එක්සෑම් එකට උඩ කල් තියෙනවා. මේ මොකද මේ? කවුද තමසලා? මොකද මේ මගේ බෝඩි මේ ළමයි අරන් යන්නේ? ළමයි? ඔයද මුන්ට ළමයි කියන්නේ? මුන් 3 දෙනාම නම්බර එකේ බඩු. මම මඩමකින් පැල්ලවිල මේ ඇඟිලා හිටියේ. 3 දෙනාම එහෙමද? 3ම එකයි. තානියා මේකත් වගේ නාට්‍ය එකක්ද? ඔව් මාර නාට්‍ය තමයි මේවා නාට්‍ය හොඳම කරලා අපි ගිහිල්ලා පෙන්නන්නම්කෝ. මර යන්න. හො පොඩකින්. මට යන්න කලින් රතියක්කට පොඩි දෙයක් කියන්න තියෙනවා. අක්කගේ පුතා එයාට පොඩ්ඩක් ඉක්මනින් යන ලෙඩක් තියෙනවා. බෙහෙත් අරන් දෙන්න. මොකක්? බොරුවම බොරු. එහෙම එකක් නෑ. ඉබ්‍රතා. එයාට ඉර ඇත්තෙන්නේ. අක්කේ. අර ඔයාගේ ලක්ෂේ ගත්තෙත් මූ. පුතා. දෙද්දක් යන කැම්පස් එන්න පුළුවන්ද බං? අර කිව්වා කෑව. කොහොමද මේ දවස්වල ලයිෆ් එක? අයාලා සැපේ ඉඳලා ආවේ. ඇංගිලා ඉන්න තැනකින් ඇවිල්ලා පොඩ්ඩක් අපිව බ්ලැක්මේල් කරන්න කියන්නකෝ. දාසෙම තමයි. ඇයි දැන් ඔයාට? අපි ඉවරයි හරුෂ්.